වෙසක් පොහොය වැදගත්කම. සිදුහත් කුමරුගේ උපත සිදු වූයේ උතුම් වූ වෙසක් පොහෝ දිනකදීය. සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේද උතුම් වූ වෙසක් පොහෝ දවසකදීය. අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන්නේද උතුම් වූ වෙසක් පොහෝ දවසකදීය. ඒ අනුව තෙමඟුල සිද්ධ වන්නේ උතුම් වෙසක් පොහෝ දවසදීය. යසෝදරා දේවියගේ උපත සිදුවීම, චන්න ඇමතිගේ උපත සිදුවීම මෙන්ම දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උපත සිදුවන්නේද උතුම් වූ වෙසක් පොහෝ දවසකදීය. බෝධිසත්වයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගැනීම සිදුවන්නේද මෙම උතුම් පොහෝ දවසදීය. සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති අතරින් ව්‍යාධී වූ අයෙක් දැක සසර කලකිරීම ඇතිවන්නේද මෙම පොහෝ දවසදීය. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූ අවස්ථාවේදී සිරිපා සලකුණ සමනල කන්දේ පිහිටුවීමේ ඒ වැදගත් සිදුවීම සිදුවන්නේද උතුම් වූ වෙසක් පොහෝ දවසදීය. සිරිපා වන්දනා සමය අවසන් වන්නේත් මෙම උතුම් පොහෝ දවසදීය. බුදුන් වහන්සේගේ උපස්ථායක තනතුර දැරූ ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවන්නේත් උතුම් වූ වෙසක් පොහෝ දවසකදීය. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේ ලෙස කැලණියට වැඩමවීම සිදුවන්නේත් මෙම උතුම් පොහෝ දවසදීය. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණෙන්නේත් මෙම උතුම් පොහෝ දවසකදීය. ශ්‍රී ලංකාද්වීපයේ ඉතා වැදගත් රජ කෙනෙකු වන දෙවන පෑතිස් රජතුමා දෙවන වරට රාජාභිෂේකය ලබා ගන්නෙත් මෙම උතුම් වෙසක් පොහෝ දවසදීය. මෙම කරුණු අනුව වෙසක් පොහොය බෞද්ධයන් වන අපට ඉතා වැදගත් පොහෝ දිනයකි.